අපි හැමෝම දන්නවා අෂ්ටගරු ධර්ම භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ අනුපන්න පඤ්ඤප්ති විදිහට. ඉතින් අපි අෂ්ටගරු ධර්ම ගැන කතා කරොත් භාග්‍යවතුන් වහන්සේ මුලින්ම ඒ කාන්තා පිරිසට පැවිද්ද ලබා දීමට කැමති වන්නේ නැහැ අවස්ථා 3කදී. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ අෂ්ටගරු ධර්ම පිළිපැදීමට කැමති නම් භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට අවස්ථාව දිය හැකි බව භාග්‍යවතුන් වහන්සේ සැලකර සිටිනවා. ඉතින් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ අෂ්ටගරු ධර්ම පැනවීමේ අරමුණෙන්ම ඒ විදිහට අවස්ථා 3ක් ප්‍රතික්ෂේප කරා කියන එක තමයි මාගේ පෞද්ගලික අදහස. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ එම අවස්ථාව ලබා ගන්න ඒ අෂ්ටගරු ධර්ම පැනවීමේ අවස්ථාව සඳහා 3 වරක් ඒ ප්‍රතික්ෂේප කර ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ භික්ඛුණී ශාසනය ආරම්භ කිරීමට අවස්ථාව ලබා දුන්නා කියන එක තමයි මගේ පෞද්ගලික මතය. මොකද භාග්‍යවතුන් වහන්සේ යම් කිසි දෙයක් තීරණය කරනවා නම් උන්වහන්සේ ඊතා තීක්ෂණව සොයා බලලා අනාගත ප්‍රතිවිපාක අනාගතයේ ශාසනයට වන අභිවෘද්ධිය මේ සියල්ලම සලකා බලලා සත්වයාගේ හිතසුව පිණිසයි උන්වහන්සේ සෑම ක්‍රියාවක්ම සිදු කරන්නේ. ඉතින් අෂ්ටගරු ධර්ම යටතේ පළවෙනි එක තමයි වස්සස්තු උපසම්පන්නාය භික්ඛුනියා තදහූප සම්පන්නස්ස භික්ඛුනෝ අභිවාදනං පච්චුට්ඨානං අංජලි කම්මං සාමීචි කම්මං කාතබ්බං. ඒකේ අදහස තමයි උපසම්පදාවෙන් අවුරුදු 100ක් ගත වෙච්ච භික්ඛුනියත් එදවස උපසපන් වූ භික්ෂුවට පසඟ පිහිටුවා වැඳිය යුතුයි. ඒ වගේම මේ භික්ෂුව දැක අසුනක වාඩි වී සිටිනවා නම් නැගිටිය යුතුයි. ඒ වගේමයි වන්දනා කළ යුතුයි ඇඟිලි 10ක් කොට නළලේ දෑත තබා. ඒ වගේමයි අසුන් පැනවීම ආදී ඒ අවශ්‍ය පහසුකම් ඒ භික්ෂුවට සැලසිය යුතුයි. ඉතින් දෙවෙනි එක තමයි න භික්ඛුනියා අභික්ඛුමේ අභික්ඛුකේ ආවාසේ වස්සං වසිතබ්බං. ඒ කියන්නේ භික්ඛුණී ආරාමේ සිට අඩ යොදුනක් ඇතුළත අවවාද දෙන භික්ෂුවක් නැතිනම් එබඳු ආරාමේ හෙවත් ආවාසෙහි වස් නොවිසිය යුතුයි. ඉතින් අපි දන්නවා වස් වාසය කිරීම සම්බන්ධයෙන් යම් කිසි කාලයක් ස්වාමින් වහන්සේලා වස් සමාදන් වෙනවා. ඒ කාලය තුලදී ඒ භික්ෂුන් වහන්සේලා ඒ තමන් වස් අදිෂ්ඨාන කරගත්ත ඒ ආරාමයේ හෝ නිවසේ හෝ රැඳී සිටිනවා. යම් කිසි දායකයෙක් හෝ පිරිසක් ඒ කාලය තුලදී ස්වාමින් වහන්සේගේ අවශ්‍යතා සොයා බලනවා. ඉතින් භික්ඛුණියක් සම්බන්ධයෙන් ගත්තොත් භික්ඛුණියක් යම් කිසි වස් වාසය කිරීමක් සිදු කරනවා නම් ඒ භික්ඛුණී ආරාමේ සිට අඩ යොදුනක් ඇතුළත අවවාද දෙන භික්ෂුවක් සිටින්නට ඕනේ. ඒ කියන්නේ භික්ඛුණියක් යම් කිසි ආරාමයක වස් වාසය කරනවා නම් ඒ භික්ඛුණියගේ ආරාමයේ සිට යොදුන් භාගයක් දුර ඇතුළත භික්ෂුවක් සිටින්නට ඕනේ අවවාද ලබා ගන්නට. ඉතින් එවැනි පහසුකම් නැති ආරාමයක වස් වාසය කරන්නට භික්ෂුණියකට අවසරයක් නැහැ. ඉන් අනතුරුව 3වෙනි අෂ්ටගරු ධර්ම යටතේ 3වෙනි කාරණාව තමයි අන්වද්ධමාසං භික්ඛුනියා භික්ඛු සංඝතෝ ද්වේ ධම්මා පච්චා සිංසිතබ්බා උපෝසත පුච්ඡනංච ඕවාදූපසංඛමනංච. ඒ කියන්නේ පින්නතුනි අඩ මසක් පාසා භික්ෂුණිය විසින් ඒ භික්ෂු සංඝයාගෙන් පොහොය විමසන්න අවවාද ලබා ගන්න භික්ෂු සංඝයාවත එළඹෙන්න ඕනේ. පින්නතුනි මේ බුද්ධ ශාසනය තුල භාග්‍යවතුන් වහන්සේ උපෝසතය කරන්නට අනුදැනව දාලා තිබෙනවා. ඒ කියන්නේ මාසයකට ඒ චාතුද්දසිය හෝ පන්න රසිය හෝ නැත්තම් සාමග්ගි සංඝය කියන්නේ සංඝයා සමගි වෙන අවස්ථාවකදී ඒ භික්ෂු සංඝයා විනයානුකූලව රැස් වෙලා ඒ ප්‍රාතිමොක්ෂය දේශනා කරමින් තමන්ගේ පිරිසිදුභාවය ඒ අය ඉදිරිපත් කරන්නට ඕනේ.
ඉතින් භික්ෂුණී සංඝයාත් පොහොය විමසීමට අවවාද ලැබීමට භික්ෂු සංඝයා වෙත මාසයකට දෙවරයි කියන අඩ මාසයක් පාසා පැමිණෙන්න ඕනි කියන ඒ තමයි 3 වෙනි අවස්ථාව. ඊළඟට 4 වෙනි අවස්ථාව වස්සංගුත්ථාය භික්ඛුනියා උභතෝ සංඝේ තීහි ඨානේහි පවාරේ තබ්බං දිඨේනවා සුතේනවා පරිසංඛායවා. ඒකෙන් අදහස් වෙන්නේ වස්විසූ භික්ඛුනිය ඒ භික්ඛු භික්ඛුනියන උභතෝ සංඝය කියන්නේ ඒ සංඝ රත්න දෙවර්ගෙම භික්ඛු භික්ඛුනී කියන ඒ දෙපාර්ශවයෙන්ම වස් පවාරණය කළ යුතුයි. එතකොට වස් පවාරණය කියලා අපි හඳුන්වන්නේ යම් කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් වස් වාසය කරලා අවසානයේදී තමන්ගේ වරදක් දැකලා තියෙනවා නම් තමන්ගේ වරදක් කවුරු හරි අසලා තියෙනවා නම් ඒ වගේම තමන්ගේ වරදක් තියෙනවා කියලා සැකයක් තියෙනවා නම් එය ප්‍රකාශ කරන්නට අවස්ථාව ලැබෙන අවස්ථාව සහ ඒ වගේම ඒට පිළියම් කර ගැනීමට ලැබෙන ඒ ක්‍රියාවලිය අපි වස් පවාරණය විදිහට සලකන්න පුළුවන්. ඉතින් භික්ෂුණියක් විසින් වස් පවාරණය කිරීම උභතෝ සංඝයා ඉදිරිපිට කරන්න ඕනේ. ඒ කියන්නේ භික්ෂුණීන් වහන්සේලා සහ භික්ෂු සංඝ රත්නය අභියසමය කියන අවස්ථා දෙකදී ඒ අය තමන්ගේ පවාරණය කරන්නට ඕනේ. ඊළඟට ගරු ධම්මං අජ්ජාපන්නාය භික්ඛුනියා උභතෝ සංඝේ පක්ඛමානත්තං චරිතබ්බං. සංඝාදිශේෂ නම් වූ ගරු ධර්මයකට වගේ ඇවතකට යම් භික්ෂුණියක් පත් වුනොත් ඒ භික්ඛුනිය උභතෝ සංඝයා කෙරෙහි දින 15 බැගින් මානත් පිරිය යුතුයි. පින්වතුනි මේ විනය කාරණාවක් ඒ තරමක් සංකීර්ණයි. යම් කිසි භික්ෂුවක් හෝ භික්ඛුනියක් අතින් සංඝාදිශේෂ ඇවතක් සිදු වුවොත් ඔහු හෝ ඇය ඒ සංඝවාගෙන සිටින දවස් ප්‍රමාණය අනුව පිරිවෙස් වාසය කරන්නට ඕනේ. ඒ වගේම තමයි මානත පුරන්නට ඕනේ. ඒ වගේම තමයි අබ්බාහනය කරන්නට ඕනේ. මෙවැනි වූ විනය කර්මයකින් ඒ භික්ෂුවට හෝ භික්ෂුණියට පිරිසුදු වන්නට පුළුවන්. ඉතින් භික්ඛුණියක් එවැනි අවස්ථාවකදී මානත පුරන මොහොතේදී උභතෝ සංඝයා දෙපාර්ශවයේ ඉදිරියේදීම ඒ මානත් පිරීම සිදු කළ යුතුයි. ඊළඟ අවස්ථාව ද්වේ වස්සානිචසු ධම්මේසු සික්ඛිත සික්ඛාය සික්ඛමානාය උභතෝ සංඝේ උපසම්පදා පරියේසි තබ්බා. මේකෙන් අදහස් වෙන්නේ අවුරුදු 2ක් ශික්ෂා පද 6ක් තුල හික්මුණු සික්ඛමානාවක් උභතෝ සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතුයි. පින්වතුනි මෙහිදී සරල අදහස යම් කිසි තැනැත්තියක් භික්ෂුණියක් වීමට බලාපොරොත්තු වෙනවා නම් ඇය අවුරුදු 2ක් ශික්ෂාපද 6ක් රකින්නට ඕනේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි ඒ සීලය එක දවසක් හෝ කැඩුනොත් ඇය නැවතත් අවුරුදු 2ක් ඒ සික්ඛමානා විදිහට හික්මෙන්නට ඕනේ. ඉතින් යම් කිසි භික්ඛුණියක් භික්ඛුණී ඒ ශාසනය නියෝජනය කරනවා නම් ඇය මේ විදිහට අවුරුදු 2ක් ශික්ෂාපද 6ක් ආරක්ෂා කරන්නට ඕනේ. ඒ වගේම ඇය උභතෝ සංඝයාගෙන් උපසම්පදාව ලබන්න ඕනේ. ඒ කියන්නේ භික්ඛු සංඝරත්නයත් භික්ඛුණී ඒ සංඝරත්නයත් කියන දෙපාර්ශවයෙන්ම උපසම්පදාව ලැබුවොත් පමණයි ඒ අය භික්ඛුණියක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් මේ අයට තේරුම් ගන්න පුළුවන් වර්තමානයේ භික්ඛුණී ශාසනයක් තියෙනවද නැද්ද කියලා. ඊළඟ අවස්ථාව න භික්ඛුනියා කේනචි පරියායේන භික්ඛු අක්ඛෝසි තබ්බෝ පරිභාසි තබ්බෝ. පින්නතුනේ ඒකෙන් අදහස් වෙන්නේ භික්ඛුනියක් විසින් කිසිම ආකාරයකින් භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුයි කියන අවස්ථාව. ඊට අදාළවම ඊළඟ අවස්ථාව අජ්ජතග්ගේ ඕවටෝ භික්ඛුනීනං භික්ඛූසු වචන පතෝ අනෝවටෝ භික්ඛූනම් භික්ඛූනීසු වචන පතෝ. ඒ කියන්නේ භික්ඛුනියක් භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා නොකළ යුතුයි. ඉතින් මේ අවසාන
ඒ අනුපන්න පඤ්ඤප්ති දෙක විමසද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් ඇයි මේ පුරුෂාධිපත්‍යයක් වගේ නේ, කියන්නේ භික්ෂුන් වහන්සේලා මොන වැරද්ද කරත් භික්ෂුණීන් වහන්සේලා බලන් ඉන්න ඕනේද කියලා එහෙම අදහසක් වැටහීමක් එන්න පුළුවන්. පින්නතුනි එහෙම එකක් නැහැ. භික්ෂුණීන් වහන්සේලාට යම් කිසි භික්ෂුවක් වැරදි වැඩක් කරනවා නම් ඊට අදාළව විනය කර්ම සිදු කරලා ඒ තමන්ගේ ප්‍රතිචාරය දක්වන්නට ඉඩ ප්‍රස්තාවයේ විනය තුල සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කරුණු 8 තමයි අපි අෂ්ටගරු ධර්ම විදිහට සලකන්නේ. අපි ආයෙ සරලව ගත්තොත් පළවෙනි එක උපසම්පදාවෙන් අවුරුදු 100ක් ගත වුවත් භික්ෂුණිය ඒ දවස උපසපන් භික්ෂුවට වඳින්නට ඕනේ, ගරු සැලකිලි පවත්වන්නට ඕනේ. ඒ භික්ෂුවගේ පහසුතාවය වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. ඒකම වන්දනාමාන කරන්නට ඕනේ. දෙවෙනි අවස්ථාව භික්ඛුණී ආරාමයේ සිට අඩයොදුනක් ඇතුළත අවවාද දෙන භික්ෂුවක් නැතිනම් එබඳු ආරාමයේ ඒ වගේ ආවාසයක වස් වාසය කරන්නට අවස්ථාවක් නැහැ. තුන්වෙනි අවස්ථාව භික්ඛුණියක් අඩමසක් පාසා ඒ භික්ඛු සංඝයාගෙන් පොහොය විමසීමටත් අවවාද ලැබීමටත් ඒ භික්ඛු සංඝයා වෙත එළඹෙන්නට ඕනේ. ඊළඟ අවස්ථාව හතරවෙනි අවස්ථාව වස් විසූ භික්ඛුණිය විසින් භික්ඛු භික්ඛුණී යන උබතෝ සංඝයා කෙරෙහි වස් පවාරණය කළ යුතුය. ඊළඟ පස්වෙනි අවස්ථාව සංඝාදිශේෂ ගරු ධර්මයකට ඇවතකට පත්වෙච්ච භික්ෂුණියක් උබතෝ සංඝයා කෙරෙන් අඩමසක් මානත පිරිය යුතුය. ඊළඟ අවස්ථාව අවුරුදු 2ක් ශික්ෂාපද 6ක් තුල හික්මුණු සික්ඛමානාවකට උබතෝ සංඝයාගෙන් උපසම්පදාව ලබන්නට පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ අවස්ථාව භික්ඛුණිය විසින් කිසියම් ආකාරයකින් භික්ෂුවට ආක්‍රෝෂ පරිභව කරන්නට ඉඩ ප්‍රස්තාවක් නැහැ. ඒ වගේම අවසානයේ 8 වෙනි අවස්ථාව තමයි භික්ඛුණියක් භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා නොකළ යුතුය. ඉතින් පින්නතුනි මේ අෂ්ටගරු ධර්ම පිළිගැනීමත් සමග ඒ ප්‍රජාපති දේවිය ඇතුළු ඒ පිරිසට ඒ බුද්ධ ශාසනය තුළදී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්තාව භාග්‍යතුන් වහන්සේ ලබා දෙනවා. ඉතින් වර්තමානයේ භික්ෂුණී ශාසනයක් තියෙනවාද කියන අදහස ගත්තොත් එය මගේ පෞද්ගලික අදහස. විශේෂයෙන්ම භික්ඛුණී විභංගය සහ භික්ඛුණී පරම්පරාවේ ඉතිහාසය බැලුවම වර්තමානයේ භික්ඛුණී ශාසනයක් තියෙන්නට අවකාශයක් නැහැ. මගේ මතය අනුව එය එක එක්කෙනාට විවිධ අයුරින් කියන්නට පුළුවන්. ඉතින් මේ තමයි අෂ්ටගරු ධර්ම.